ඉස්සලා මැරුණා. එයාට මොකද වෙන්නේ මට මැරෙන්නවත් ඉදහසක් නැහැ. මොනේ හිතුවත් මම මැරුණාට පස්සේ කවුරුත් නෑ බලන්න. පවන්න මෙයාට ඇල්ලතර ටිකක්වත් බොන්න අතර ගන්න තේරෙන්නේ නැහැ. දැන් අම්මා කියන්න දන්නවද? නෑ. අඳුරන්නේ අම්මා තාත්තා කවුරුත් අඳුරන්නේ. මාර්තු මාසයේ උපාධිගුරු ග්‍රාමලේදාරි සම්මන්ත්‍රණවලදී අනුමාන ප්‍රශ්නපත්‍ර 100ක් නොපෙළී දේශක දමින්ද දිසානායක. දඹුල්ලු විහාරය අසලින් හමන මදපවනේ අද රැඳී තිබෙන්නේ සුවඳ මල්වල සුවඳ විතරක්ම නෙමෙයි. ඒ සුවඳ අතරේ සැඟවුණු කඳුළු බින්දු දහස් ගණනක වේදනාවක් තියෙනවා. දඹුල්ල නවපාදිනීය ප්‍රදේශයේ පුංචි කඩයක මල් විකුණමින් ජීවිතය ගැටගහගන්න තමරා කුමාරි මවත් කඳුළු බින්දු හංගගෙන ජීවත් වෙන දිරිය මවක්. ඇය මේ මල් විකුණන්නේ හුදෙක් ජීවත් වෙන්න විතරක්ම නෙමෙයි. පන වගේ ආදරය කරපු අද අඩපන වෙලා ඉන්න තමන්ගේ එක්කම පුතාගේ හුස්ම පොද රැක ගන්නයි. දවසට රුපියල් 500ක් විතර අරන් බෙහෙත් වලට. බෙහෙත් වල පැම්පස් වලට එහෙම නෑන ගානක් යනවා. දෙන්නේ කරන්න බෑ. ඇඳේ ඉන්නේ. එහෙම තියලා ඉන්නේ. ඔයාලා තාත්තා ඉන්නවා මල් කඩගෙන. ඇගේ පුතාට දැන් වයස අවුරුදු 28යි. දවසක මේ පුතා මුළු පවුලටම ආලෝකයක් වුණා. ඔහු දක්ෂ ටුවරිස් ගයිඩ් කෙනෙක්. භාෂා කිහිපයක්ම චතුර ලෙස හසුරුවන්න පුළුවන්කම තිබුණු ඔහු දඹුල්ලට එන විදේශිකයන්ට කුළුබඩු සහ ගස්වැල් ගැන කියා දුන්නු හරිම ක්‍රියාශීලී තරුණයෙක්. හැබැයි දෛවය ඔහුට සරදම් කළා. අද ඔහු ඉන්නේ කෝමා තත්වයක. මුත්‍රා කරන්න පවා ඔහුට සිද්ධ වෙලා තිබෙන්නේ බටයක් ආධාරයෙන්. වෛද්‍යවරුන් පවසන්නේ ඒ බටය ගැලවුණොත් ඔහුගේ ජීවිතය නැතිවීමටත් ඉඩ ඇති බවයි. මම වැඩ ඇවිල්ලා කොහෙද වැඩ කරේ? ස්පයිස් ඇන්ඩ් ගාඩ්න්. ඒ කියන්නේ ග්‍රයිඩ් මහත්තයෙක්ද මෙයා? ඔව්. ඒකල රෑ ඇවිල්ලා මට නිින්ද ගිහිල්ලා මම මෙයා නාන තැන වැටලා ඉඳලා තියෙනවා. මම දන්නේත් නෑ. අපිත් ඉතින් මාළු ඉඳලා ඉන්නේ. ඒ වැටලා ඉඳලා උදේ තමයි මේ අපි ඉස්පිරිතාල අරන් ගියේ දැකලා. එතකොට මෙයාට අතපය සේරම දරන් අඩු වෙලා මොනවත් සී කල්පනාවක් නැතුව තමයි අරන් ගියේ. ඒ වෙලාවේ කිව්වේ මේ සීනි අඩු වෙලා කියලා. සීනි ඉස්සරද කොහොද බහැලා තිබ්බා කිව්වා. මොලේ ඩැමේජ් වෙනවා කියලා තමයි කියන්නේ. මේ අසනීපයත් එක්කම දෛවය ඔහුට තවත් අමිහිරි පාඩමක් ඉගැන්වුවා. හැම දෙයක්ම හොඳින් තියෙද්දී ළඟින් හිටපු බිරිඳ ඔහු අසරණ වුණු මොහොතේ ඔහුගේ අට හැවිරිදි දියණියත් අරගෙන ඔහු තනිකර දමා යන්න ගිහින් තිබුණා. අද ඒ හැම දෙයක්ම අතහැරුණු තරුණයා ළඟ